අපි යන් තවත් රසවත් කවියකට නේද ගේවා? ඔව් අපි ඊළඟ කවිය කියමු නේද? මේ කවිය මං ගන්නේ ලයිලැක් කියන පොතෙන්. ඒකේ හරි ලස්සන කවි ගොඩක් තියෙනවා. ඉතින් මම මේකේ 56 වෙනි කවිය තමයි දැන් අද තෝරගත්තේ. ඒක නම් කරලා තියෙන්නේ Homo sapiens හරි බරයි untold story. කොච්චර ගටක් ඇද්ද අර වැටෙන තරුවට අහසකින් බිමට පැන සීදිවි නසා ගන්නට. අනේ බම්බුව ඔය මරි මෝඩකම මොන ප්‍රශ්න තිබ්බත් අහසකින් පනිනවද එහෙම? Homo sapiens හරි බරයි untold story. මිලියන හැඟුම් සංගවා පමණක් කියන ආකාශ බමුණු තරුවක ඇස්වලට එබී බලන්නට ඇයි අපිට බැරි? ඇත්තටම මේ කවිය ගොඩක් මේ මිනිස්සු තේරුම් නොගන්නෙත් මේක තමයි. දැන් අපි ගාවට ඇවිල්ලා කෙනෙක් ප්‍රශ්නයක් කිව්වහම අපි කියනෝනේ අයියෝ එයාට විකාරද මොකද්ද ඕක ප්‍රශ්නයක්ද මේ ඕවට මිනිස්සු මැරෙනවද ඕවා ප්‍රශ්නද එහෙම කියන්න හොඳ නෑ. ඇත්තටම අපි දන්නේ නෑනේ ඒ කෙනා ඒ වෙලාවේ ඉන්නේ මොන මානසිකත්වයකද ඒ කෙනාට මේක දරා ගන්න පුළුවන් කොච්චර සීමාවකින්ද අපි දන්නේ නෑනේ. ඉතින් ඇත්තටම මම කියන්නේ එහෙම කවුරු හරි අපි ගාවට ඇවිල්ලා කියනවා නම් අපි යාට කිසිම මේ බලපෑමක් කරන්නේ නැතුව අපිට කරන්න පුළුවන් එකම දේ එයාගේ කියන දේ අහගෙන ඉඳලා මේ ඒ වෙලාවට එයාට හිත සැනසෙන්න වචනයක් හරි කතා කරන්න පුළුවන් නම් මම හිතන්නේ යාළුවෙක් හෝ වේවා අපේ සහෝදරයෙක් හෝ වේවා කවුරු හරි ඒ වගේ අවස්ථාවකදී අපි මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. අපිට බෑනේ කෙනාගේ සපත්තුවට බහලා බලන්න එයා කොයි වගේ මානසිකත්වයක ඉන්නවද කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට පිටින් බලලා කොහොමදවත් අපිට කියන්න බෑ. හැබැයි වාගේ මගේ සයිස් එක එකයි නම් වාගේ සපත්තුව මට දාන්නත් පුළුවන්. ඔව් සයිස් එක එකයි නම් පුළුවන්. ඒ කියන්නේ ඔයාටත් මගේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් තරමේ මානසිකත්වයක් තියෙනවා කියන එකනේ. ඒකනේ අපි දෙන්නද මෙතන අපි දෙන්නටම පොඩි ට්‍රැක් අවුට් එකක් තියෙන හින්දානේ. ඇත්ත අපි මේක ජෝක් එකක් කරනකොට ගොඩක් මිනිස්සුන්ට තියෙනවා. ඒ කියන්නේ කවුරුත් කියන්නේ නැහැ තමන්ගේ ප්‍රශ්න. එතකොට ඒ කට්ටියට තියෙන එක මිසුදු මේ විදිහට ඒ කට්ටිය තෝරගන්නේ සිය දෙවි නසා ගන්න එක. ඔව් දැන් මේකෙත් මේ කවියෙත් කියන්නේ අර අහසකින් තරුවක් බිමට පයින්නකොට මිනිස්සු අහනවා අනේ බම්බු ඔය මරි මෝඩකම. මොන ප්‍රශ්න තිබ්බත් අහසකින් පයින්නවද එහෙම? ඇත්තටම දැන් කොච්චර ඒ තරුවට මේ අහසේ ලස්සනට දීප්තිමත්ව දිගුලන්න තියෙද්දිද ඒ තරුව මම කඩාගෙන බිමට වැටෙනවා කියලා තීරණය කරන්න. ඉතින් මම හිතන්නේ මිනිස්සුත් තමන්ට කොච්චර ඉස්සරහට යන්න පුළුවන් වුණත් එක්තරා අවස්ථාවකදී මිනිස්සුන්ට හිතෙනවා මට මේ ඇති මේ හිටිය ඇති මට මෙතනින් දැන් නතර වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම අවස්ථාවකදී මම හිතන්නේ අපි ඒ වගේ මිනිස්සු අඳුර ගන්න ඕනේ, අපි තේරුම් ගන්න ඕනේ, ඒගොල්ලන්ට උදව් කරන්න. ඇත්තටම මට නම් හිතෙන්නේ තරුව දන්නේ තරුව ලස්සනට දීප්තිමත්ව ඉන්නවා ආසේ කියලා. ඒ වෙලාවට තරුවට කියලා දෙන්න තව කෙනෙක් ඉන්න ඕනේ. ඔයා ලස්සනයි, ඔයාව ලෝකෙටම ඕනේ, ඔයා හින්දා තව කට්ටිය නිවෙනවා කියලා. ඒ වගේම මිනිස්සෙක්ට තව කවුරු හරි ඉන්න ඕනේ. ඒ වගේ වෙලාවට අහන් ඉන්න. තරුව කොච්චර ලස්සනයි කියලා ඇත්තටම බලන් ඉන්න අපිට තේරෙන්නේ නේද? තරුව දන්නේ නැහැ. එයා කොච්චර ලස්සනයිද, තරුවෙන් කී දෙනෙක් සතුටු වෙනවද? ඒ තරුව දිහා බලලා තරුව කොච්චර කී දෙනෙක් හිත නිවනවද? එහෙම දන්නේ නැහැ. ඉතින් එහෙම නොදැන තරුව තීරණය කරනවා තමන්ගේ හිතුමන අපිට බිමට පනින්න. ඉතින් එහෙම වෙන්න දෙන්නේ නැතුව අපි මේ හැම තරුවක්ම රැක ගන්න ඕනේ. හැම වෙලේම කාට හරි හිතට සැහැල්ලුවක් සැනසීමක් දැනෙන විදිහට එයාලත් එක්ක ඉන්න ඕනේ අපි හැමෝම.